දියහැලි සෙට් එකක්ම කවර් කරගන්න තියෙනවා. Hi guys, කොහොමද ඉතින් සුබ උදෑසනක් හැමෝටම. ඒක සෙට් වුණා මන් දන්නේ නැහැ. good morning දෙවලෙන් කියන එක දන්නේ නැහැ. මේ හැමෝටම සුපුරුදු ස්ථානයක තමයි අදත් අපි ඇවිල්ලා ඉන්නේ. බෝඩ් එක පෙනෙද්දි අඳුර ගන්න පුළුවන් තැන මොකද්ද කියලා. අපි දැන් ඉන්නේ මඩොල් කැලේ හන්දියේ. අද නයි යන්නේ කැම්පින් එකකට නෙමෙයි. අද යන්නේ මොකටද බා? වෝටර්ෆෝල් එකකට. දියහැලි සෙට් එකක්ම කවර් කරගන්න තියෙනවා. දියහැලි සෙට් එකක්ම බලාගෙන ඉන්න කියලා තමයි යන්නේ. අපි යනවාද හුළුඟ ගැල්ල, තලිය වැටුණු වැල්ල, ඊටු ටික ජෝඩු වැල්ල, සාරි වැල්ල, ඊට පස්සේ මොරාල දියහැල්ල වෙලාව තිබ්බොත් ඔය සෙට් එකම කවර් කරගෙන ඉන්න කියලා හදනවා. අද අලුත් යාළුවෙක් ඉන්නවා අවුරුදු කීයකට පස්සේ? 6කට පස්සේ ඉස්කෝලේ කාලේ A level කාලේ ඉඳන් එකට හිටපු යාළුවෙක්. ඉතින් නම කිව්වොත් නවීද? මෙයත් එක්ක තමයි අද අපේ ගමන තියෙන්නේ. ඉතින් යන් ඉස්සරහට තියෙන දියැලි ටික බලාගෙන අද කැම්පින් එකක් නෙමෙයි. දියැලි ටික බලාගෙන අවස ගෙදර. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ පළවෙනි ලොකේෂන් එකට. මොකද්ද හුළුඟ ගැල්ලට. මෙතන එද්දි උඩ ටිකට් කවුන්ටර් එක තියෙනවා. ටිකට් එකක් ගන්න ඕන. එක්කෙනෙක්ට රුපියල් 50යි. ලොකු ගාණක් වෙන්නේ නැහැ. අපි පල්ලෙහාට ගිහින් බලමු ඉතින් අපි පළවෙනි ලොකේෂන් එකේ හුළුඟ ගැල්ලේ සුන්දරත්වය කොහොමද කියලා. යාළුවනේ ඔන්න අපි හුළුඟ ගැල්ලේ සුන්දරත්වය විඳගෙන දැන් යනවා තලිය වැටුණු වැල්ල හොයාගෙන. හුළුඟ ගැල්ලේ ඉඳලා වැඩි දුරක් නැහැ. එතන ඉඳන්ම වම් පැත්තට පාරේ කිලෝමීටර් 2ක් විතර යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු තලිය වැටුණු වැල්ල මොන වගේද කියලා. අපි ඔන්න තලිය වැටුණු වැල්ලට යන්න ගමන් මාර්ගයේ ඉන්නේ. මෙතන පොඩ්ඩක් නැවතුණා. මොකද මේ වටපිටාව මාර සුන්දරත්වයක් තියෙන්නේ. යන්න හිතෙන්නේ නැහැ. යන්න ආස හිතෙන පාරක්. දන්න අයත් ඇති මේ පාර. රයිට් මෙතන අපිට තලිය වැටුණු වැල්ල පේනවා. අපි යන්න ඕන අන්න එතනට. ඔහොම මෙහා පැත්ත බලපුවාම අර ඈතින් ඔයාලට පේනවා ඇති තලිය වැටුණු වැල්ල. ඔතනට තමයි අපි යන්න ඕන. පේනවද දන්නේ නැහැ කැමරාවට නම්. පේනවද? මෙන්න මේ හරියෙන් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ හරිය. ඒකට අපි ඔතනට යන්න ඕන. ගිහිල්ලා බලමු. කැමරාවට නම් හරියට පේන්නේ නැහැ වගේ. ගිහිල්ලාම බලමු. මොකද? මෙහෙම ගිහිල්ලා අතෙන් ගිහිල්ලා අතනින් බහලා අතෙන් යන්න ඕනේ. ඕනේ. අඟර ගහ ගාවට යන්න ඕනේ.
යන්ද යමුනේ පොඩි රිස්ක් එකක් තියෙනවා කැලෑවක් තියෙන්නේ ෂේප් එකේ පරිස්සමට යන්න ඉතින් ඩඩ්ඩි ඩඩ්ඩි උඩ ත්‍රාස යන කද්දකීම නෝනේ කියන්නේ මොකද ඈ ත්‍රාස යන කද්දකීම නෝනේ අවුලක් නෑ බං හැමදාම ගිහිල්ලා මේ වගේ කට්ටක් කනවා තමයි ඉතින් කොච්චර ලේහි පාරවල් තිබ්බත් කොහෙන් හරි ගිහිල්ලා මේ වගේ කට්ටක් කනවා පාරවල් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ පාරවල් හදාගෙන යන්නේ අපි තලිය වැටුණු ඇල්ල හොයාගෙන මේ වගේ අඩිය ගහද්දි නම් පරිස්සමින් අඩිය ගහන්න ඕන මේ මොනවද බං මේවා මානද මානනේ මාන දවස් තියෙන්නේ මාන පඳුරු තියෙන්නේ තනි කරම මේ වගේ පොළ මාර විදියට ලිස්සනවා හරියට අඩිය ගැහුනොත් ඇවිදගෙන යන්න ඕනේ නැහැ රූට් එකම පල්ලෙහාට යන්න පුළුවන් කෝපම් පාර දැන් අපි ලොකු වචයක් ආව කියලා කියන්නේ නෑ නෑ අවුලක් නෑ මෙහෙම හත ඩාන්ගෙනවා ඩූන්ගෙනවා සුත්තක් ලිස්සනවා වැටුණා තවත් ලිස්සනවා හයි ගයිස් කොහොමද ඉතින් අපි දැන් මෙතන ඉන්නේ තලිය වැටුණැල්ල ළඟ අපිට ළඟටම නම් යන්න බැරි වුණා ඈතින් පේනවා මෙන්න මෙතන ඔය පේන්නේ අපි මෙතන ළඟටම යන්න බැරි වුණා මොකද අපි කෙටි පාරක් හොයාගෙන ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ගියොත් ඉතින් කෙලින්ම ඇලේ තමා නතර වෙන්නේ ඒකින්ද මෙතනින් නතර වෙලා අපි ඩ්‍රෝන් එක දාලා ෂොට් එකක් ගත්තා ඒක අපි දාන්නම් වීඩියෝ එකේ රයිට් තව දෙයක් කියන්න ඕනේ මෙතන බඹරෝ ඉන්නවා මෙතන මේ දියැල්ල ගාවම එනවා නම් පරිස්සමින් කැමරාවට නම් පේනවද දන්නේ මෙන්න මේ හරි මෙතන මේ ගහේ මේ අත්ත දිගටම බඹර කූඩ වැඳලා තියෙනවා ඩ්‍රෝන් එකේ යවුවෙත් ගොඩක් උඩින් යවලා zoom කරලා ගත්ත ෂොට් එක එනවා නම් පරිස්සමින් ඉතින් බඹරු කවුව ගන්නේ නැතුව ඇවිල්ලා යන්න තමයි දෙහිටි ආවා වගේම මාන පඳුරු අස්සේ උඩට යෑමක් තමයි අපි එනනම් අපින් පාරක් තියෙනවා ඔව් එනවා නම් පාරක් තියෙනවා පාරේ ටිකක් පයින් එන්න ඕන අපි බයික් එකේම එන්න ඕන නිසා බයික් එක මෙතන උඩ ඇල්ල උඩ දාලා කැලෑව මැදින් ආවා දියැල්ල ළඟටම ආවා පාර එතනින් පෙන්නනවා ඔයාලා එනවා නම් මේ පැත්තෙන් පාරක් තියෙනවා බෝඩ් එකකුත් ගහලා තියෙනවා ඔය පාර දිගේම ආවොත් දියැල්ල ගාවට මෙන්න පුළුවන් එන අපියන් අපේ ඊළඟ නැවතුම් වලට යසි පල්ලෙහාට බහලා නැගලි වරුණා විතරයි පොඩි වැස්සක් යනවා පොඩි ඇඟට නම් පොඩ්ඩක් සනීපයි මානසිය නැති වෙන්නත් එක්ක හැබැයි ඉතින් තව ටිකක් ඇස් හැරවුණා සෝරි වෙනවා පුදු නෑවත් තමයි යාළුවනි අදත් එන හොඳ වැස්සකට අහු වුණා. තෙවිගෙන යන ගමන් ඔන්න එන
ඉස්සරහින් එළු යාළුවෝ ටිකකුත් හම්බුණා. යන්න දෙන්නෙත් නෑ. හරි යාළුවනේ ඔන්නේ නම් අපේ ඊළඟ නැවතුම් පොළ. මේ ඉන්නේ ජෝඩුවැල්ල ගාව. මේකට ජෝඩුවැල්ල කියලා කියන්නේ නම් දෙපැත්තෙන් දියාලි දෙකක් පල්ලයට කඩන් හැල්ලෙන්න වෙන්නේ නැති. මෙන්න නැති වෙනම තමයි. එතකොට අද නම් මේ දියාලි දෙකේ වතුර ගොඩක් අඩුයි. මොකද මේ පැත්තට වැස්ස ගොඩක් අඩුයි මේ දවස්වල. ඒ නිසා වතුර පාර නම් ගොඩක් අඩුයි. ඉතින් බලන්නකෝ ඔයාලම කොහොමද මේ ජෝඩුවැල්ල කියලා. අපි ඩ්‍රෝන් ෂොට් එකකුත් දාලා පෙන්නන්න. රයිට් යාළුවනේ ඔන්න එහෙනම් මේ අපේ 4 වෙනි නැවතුම් පොළ. මොකද්ද මේකේ නම කිව්වේ මට පොඩ්ඩක් අමතකයි නවිලු. නම අමතකයි. ලෙබනන් නැල්ල ළඟ තමයි අපි මේ ඉන්නේ. හැබැයි අර එලි ජෝඩුවැල්ල ළඟදී කිව්වා වගේම තමයි මේ දවස්වල වැස්ස අඩු නිසා වතුර නම් හොඳටම අඩුයි. මේ ගල් ඔක්කොම පෑදිලා තියෙන්නේ. මේව සම්පූර්ණයෙන් වැහිලා යන්න වතුර පාර යනවා මං හිතන්නේ වහින කාලෙට. දැන් නම් නෑ. ඉතින් මේ ඔක්කොම මේ වෙලා තියෙන්නේ. දියල්ලා තියෙනවා මෙතන. හැබැයි ඉතින් මේ කාලේට තමයි ඉතින් මේ හොඳට බලා ගන්න පුළුවන්. වතුර කාලේට ඉතින් මෙහෙම බහැලා මේ හරියට වගේ එන්න බෑ. කොහොම හරි දැන් අපි ඉන්නේ ලෙබනන් නැල්ල ළඟ. රයිට් ගයිස් ඔන්න එහෙනම් අපි අපේ 5 වෙනි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සාරියල්ලට. මෙතනට නම් පේන්නේ අපි මේ තියෙන අඩිපාර දිගේ ආරයට යන්න ඕන. අපි ගිහිල්ලා බලමු සාරියල්ලේ සුන්දරත්වය කොහොමද කියලා. හොඳ වැස්සකුත් එන්න වගේ. Ya, ini saya kalau Hai guys, ඔන්නේ නම් සාරියල්ලට අපි ආවා. මේ වලට දෙන්නේ සාරියල්ල. මේකට සාරියල්ල කියන්නේ සාමාන්‍ය උඩින් නම් පල්ලෙයන්ක කඩම් වැටෙද්දී සාරියක් විදියට තමයි මේ දියැල්ල පල්ලෙයට කඩම් වැටෙන්නේ. අන්න ඒ නිසා මේ ඇල්ලට සාරියල්ල කියනවා. අපි බලමු. අපි පුංචි කුරුල්ලා උඩට යවලා සාරියල්ලේ සුන්දරත්වය.
රයිට් එන යාළුවනේ ඔන්න කොහමද අපි ඔන්න දැන් මෙතන ගමන ආරම්භ කරපු තැනටම ආයෙත් ඇවිල්ලා ඉන්නවා. මෙතනින් අපේ ගමන ඉවරයි. අපේ වෝටර්ෆෝල් හන්ටින් එක මෙතනින් අපි ඉවර කරනවා. අද දවස හිතුවට වඩා සාර්ථකයි. දියැලි 5ක් කවර් කරගන්න පුළුවන් වුණා. ගමන සුන්දර තැනුත් තිබ්බා, අමාරු තැනුත් තිබ්බා, කෙලවගත්තු තැනුත් තිබ්බා. එක දියැලක නම් ළඟටම යා ගන්න බැරි වුණා. අවුලක් නැහැ. දියැලි 5ක සුන්දරත්වය ඔන්න ඔයාලට බලා ගන්න මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගියා.